විශේෂ දෙයක් කියන්න මම මේ සැරසෙන්නේ. බ්‍රිෂියට් සම්බන්ධ චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වෙනවා. කරුණාකරලා ඒක බලන්න එපා. මොකද බැලුවොත් සීනි අඩු වෙන්න ඉඩ තියෙනවා. කොලෙස්ටරෝල් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉල ඇදෙයි, හකු පණි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මේ චිත්‍රපටය බලනවා හැම නෙමෙයි. එළද බ්‍රා. මේ බලන්න උක්කුන්ට කොප්පියක්. උක්කුන්ට කොප්පියක්. පරණයකට අලුත් දෙකක්. ඔව් කියන්නම්කි. ඇයි අනේ පරණ කිව්වහම මාස 3ක්වත් පරණ වෙන්න එපා. මෙහෙමයි නංගියෝ. අපි හොයන්නේ සති දෙකක් ඇතුළත ගත්තේවා. එහෙම එකකට අපි ටිකක් අලුතෙන් දෙනවනේ. එහෙනම් මේ ඇඳන් ඉන්න එක තමයි දෙන්න වෙන්නේ. ගන්න අයියා. ඇයි? මෙතන ගලවන්න එපා. වෙන තැනකට ගිහලා ගලවන් අරන් එන්න. එන්නද බ්‍රා. සල්ලි ඕන්නම් අපි ගෑණි ළඟ ඕනේ තරම් තියෙනවා. අපිට සල්ලි ඕනේ නෑ ඔයි. අපිට ඕනේ බ්‍රා බ්‍රෙෂියර්. ආපෝ මගේ ළඟ ඕන තරම් තියෙනවා. ඉන්න මං ගෙනත් දෙන්නම්. එන්නද බ්‍රා. මේ කාන්තා යට ඇඳුම කොහොමද ජනගහන වර්ධනයට බලපාන්නේ? මෙහෙමයි. දැන් බලන්න හිතන්න අල්ලපු ගෙදර නෝනට බබෙක් හම්බ මගේ නෑ ඒ මහත්තයාගේ. නමුත් ඒ දරුවට දෙන්න කිරි ඒ අම්මට නෑ. දරුවට මන්ද පෝෂණය හැදෙන. ඒ වෙලාවට අපි බලනවා අල්ලපු ගෙදර නෝනට කිරි එරනවද කියලා. අන්න ඒක බලන්නේ මේ ගෙදර නෝනගේ උඩුකය යට ඇඳුම් වලින්. මට ඒක තේරුන්නේ නෑනේ. මට තේරෙන්නේ නෑ. නමුත් සෞඛ්‍යාංශ වලින් අපිට කියලා තියෙන්නේ ඒ විදිහටම කියන්න කියලා තමයි. උඹලට තේරෙන්නේ නෑ. ඔව් අපිට තේරෙන්නේ නෑ තමයි. අපිට තේරෙන්නේ මේ වගේ වයසක කෙනෙක් කොහොමද දරුවෙක් වගේ ඒ ළමයාව ඉම්බේ කියලා. යකෝ මේ තේරුම් ගනිල්ලා. මං වගේ වයසක කොල්ලෙක් මේ වගේ තරුණ කෙල්ලෙකුට ලව් කරනකොට අපිව බලාගෙන ඉඳද්දි තිරියන් වෙනවා. මොකද්ද? බලාගෙන ඉඳද්දි තිරියන් වෙනවා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුදු මහත්තයා. මොකද්ද ප්‍රශ්නේ? දැන් මේ වගේ වයසක කෙනෙකුට ඒ වගේ තරුණ ළමෙක් ලව් කරනකොට ඒ ළමයා සුතුස් ගාල වයසට යන්න පුළුවන් නේ. අනේ ඌරකවත් දැකෝ කහ කෑවේ. මන් දන්නේ මේ මහතුරු ඩෙන්ගු පණුව බලන්නද? නෑ තොইলে යන්න තන්න. අපි පොලිස්. අපි වාර්නිෂ්. මේ ගැනුම්කරුවෝ එන්නේ USA වලින් නන්නේ. නෑ ඇමරිකාවේ. හරි. නම මොකක්ද එයාගේ? අලිබාබා. හොරු 40ක් එයිද දන්නේ නැහැ නේද? නෑ 40ක් එන්නේ නෑ. ඕන්නම් දෙන්නේ 3 දෙනෙක්. හොරකම් නෑ. කෙලින් මිනිහා. ජෙනුවින්. බඩු දුන්නා සල්ලි ගත්තා. හරි. සර් ලොකුන්නේ. මොකෝ? සකිරි බොමු. කිරි බීපු කාලයක් මතක නෑ. මේ දැන් උඹලට මොකද්ද උනා කියලා කිව්වේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිත් දැන් සුදු මහත්තයා වගේම උගස් බඩු ගන්න පටන් ගත්තා. නෑ. එහෙනම් සල්ලි පොලියට දෙන්න පටන් ගත්තා. නෑ. නැත්තම් කොමිෂන් එකට චෙක් මාරු කරන්න ගත්තා. ඒත් නෑ. නැත්තම් මොකක්ද යකෝ උනේ? අපි දෙන්න සුදු මහත්තයා වගේම තරුණ කෙල්ලෝ දෙන්නෙකුට ලව් කරන්න පටන් ගත්තා. පාලයන් බයි යන්න. හැබැයි අපි සුදු මහත්තයාට වැඩිය වෙනස්. මොකද්ද වෙනස? අර කෙල්ල සුදු මහත්තයාට කියන්නේ අංකල් කියලානේ. ඒ කෙල්ලෝ දෙන්න අපි දෙන්නට කතා කරන්නේ අයියේ කියලා. අනේ පාලයන් බයි යන්න. එක්කෙල්ල මට මේ අංකල් කියලා කියන්නේ මේ වීලුවට. මාර වීලුවක් නේ අපෝ ඒක. මොකද යකෝ hina වෙන්නේ? වීලුවට. හිඟසුඟ පත්තන හදවත ගස්සන කෝල හීන පාලා අගහිරි වට්ටන හිත මගේ ගැස්සෙන රෑත් හීන දීලා හිඟසුඟ පත්තන හදවත ගැස්සෙන කෝල හීන පාලා අගහිරි වට්ටන හිත මගේ ගැස්සෙන රෑත් හීන දීලා හිතක් නැදීලා අඳන්නේ ආයේ මගේ බින්දින මිටම් සුවේ දැන් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? අපේ බ්‍රා නැති වෙලා. නැති වෙලා කිව්වේ? හොරු වගේ අබෝ වෙලා.
ඕකේ ඔරු බෝ වෙන්න බෑනේ නං උකුණු හරි මකුණු හරි වෙන්න ඇති. නෑ නෑ සර්. හොරු වගේ බෝ වෙලා අපේ බ්‍රා ටික අරන් ගිහිල්ලා. ගෙවල් වල විතරක් නෙවෙයි සර්. අපේ සැලොන් එකේ තිබිච්ච ඒවත් හොරකම් කරගෙන ගිහිල්ලා. නේද? ඒකනේ අක්කි. සාජන් කොස්තා අනේ මාව ඕවට අල්ලන්න එපා මං එහෙම කරනවද? ඕම බලන්න එපා. නෑ නෑ ආයිෂේ මෙහෙන මේ වැඩේ හරි කැතයි. ඕ මේ ඔය කිව්වට බොරුද කොහෙද? ඔය ඇඳලා ඉන්නේ. මොකද්ද කිව්වේ? හත්තිලව්වේ මේ ඇඳගෙන හිටපු එක විතරයි අන්තිමට ඉතුරු උනේ. නේද? ඔක්කොම අරගෙන ගිහිල්ලා. හොරු අරන් ගිහිල්ලා. දැන් ඔය හොරාව දන්නවද? අයියෝ හත්තිලව්වේ හොරාව දන්නවනම් අපි එන්නේ නෑනේ පොලිසියට පැමිණිල්ලක් දාන්න. ඒක නැතුව සර්. කොස්තා අසර් හරියට හරි. මූ ඒ වගේ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ සර් දීපන් උත්තර. නෑ නෑ මං අහන්නේ තම්සෙලා දැක්කේ නැද්ද ඔය බ්‍රා හොරෙක්ව එහෙම? තම්සේ ගිහිල්ලා සුදු මහත්තයව අත්අඩංගුවට ගන්න. ඕ තම්සේ ගිහිල්ලා සාරව අත්අඩංගුවට ගන්න. ඕකේ ඈ? හා සර්. චූටි වෙනස්කම කරාට කමක් නැද්ද? ඒ මොකද? අපි දෙන්නම ගිහින් සුදු මහත්තය අත්අඩංගුවට අරන් දෙන්නම ගිහින් සාරව ගන්න. ඒ මොකද? සර් අර ජිප් එකෙන් එළියට ඔළුව දාගෙන ඔරේ පස්සේ ඇති සුදු පරේ කුගුරේ ඉර වුණානේ. උගේ කටු ගිලුනට තටු ගිලුන්නේ සුදු මහත්තයට එන්න කියනවා. සුදු මහත්තයා මේ වෙලාවේ සුදු මැලි වෙලා ඉන්නේ. සුදු ඕම ඉඳලත් සුදු මැලි වෙනවද? අපේ පොලිසිය මහතුරුනේ මේ පොලිසිය මහතුරුනේ මේ ඇතුළට එනවද මොන හරි බොන්නේ? ඇයි මෙච්චර මොනාරි බිබීද හිටියේ? ඇත්ත වශයෙන්ම අපි මේ වෙලාවේ දානමය පුණ්‍ය කර්මයක් සඳහා සූදානම් වෙමින් හිටියේ. රාලා මිලත් මේ පූජා වට්ටියට අත ගහනවද? නෑ අපි අත ගන්න එකක් අත ගන්න පොලිසියේදීනේ. මොකද සද්දයක් ආව නේද? මගේ බඩ පොඩ්ඩක් බුරුබුරු ගානවා. අඩේ නෙමෙයි ජනේලයක් කැඩෙන සද්දයක් ආවේ. කවුරු හරි මම බයච්ච තරම් කවුරු හරි පැන්න වගේ තාප්පේ. පැන්න. මෙලෝ මගුලක් පේන්නේ නෑනේ බං. ඔය ටෝච් එක ගහපන්. අම්මපා දුව පන්නපන් අල්ලපන් ෆලෝ මී උඹ ඉස්සර වෙයන්. මොකෝ මේ පැත්තේ කියන්නකෝ අපි කුරුවාණි අයියේ මේ ආවේ නැති වෙච්ච දෙයක් හොයාගන්න. ඒක මෑණියන්ගෙන් දැනගන්න. අපේ මෑනියෝ කිරි ගහට එන්න වගේ වැඩේ කරයි. ඉන්න මම මෑනියන්ට කතා කරා. මෑ නෑ මෑනියෝ මොකද බල? කෑ ගහන්නේ? ආයි බොහෝ වේවා. මොකෝ මේ පැත්ත? මේ අයිට ළමෙක් හම්බ වෙන්නේ. මෙයාට මෑණියෝ මම පිරිමි සතෙක්නේ. එහෙමද? එහෙනම් මේ අයිට. සාගරේ තදට කලබල හොයාගත්තු තද අමෘතේ ඇවිද වන මැද විරල කලුනික හොයාගත්තු තත් පලනතේ හඳ පෙරල හෙව්වා හරවල බැලුවා හම්බුනේ නෑ අඳුරේ රිංගල බැලුවත් නෑ ඔහෙ නෑ තරු පීරල හෙව්වා හොලවල බැලුවා හම්බුනේ නෑ මැනිකේ ලකුණක් වත් හම්බුනේ නෑ. පංකරයෙන් හෝ ඔය කොයි කොයිලා
knocking home අනිසොයාගත යුතුවේ ඉංගියක් හෝ කීවත් නැති මගේ වස්තුවේ හද පෙරලලා හෙව්වා හරවල බැලුවා හම්බුනේ නෑ අඳුරේ රිංගලා බැලුවත් නෑ ඔහෙ නෑ තරු පීරලා හෙව්වා හොලවල බැලුවා හම්බුනේ නෑ මැනිකේ ලකුණක් මත් හම්බුනේ නෑ සුඟ පත්තන හදවත ගස්සන කෝලහීන පාලා ඇඟ හිරිවට්ටන හිත මගේ ගැස්සෙන රෑත්හීන දීලා වෝවිඟ සුඟ පත්තන හදවත ගැස්සෙන කෝලහීන පාලා ඇඟ හිරිවට්ටන හිත මගේ ගැස්සෙන රෑත්හීන දීලා හිතක් නැදීලා අඳන්නේ ආයේ මගේ ඉඳින මේ පෙම්සුවේ විඳලායෙත් ඔබේ තුරුලේ ඉන්නම් දැලේ රෑ තබාලේ පින්දිම් කෝදෙන්නම් ආලේ මා ඔයාගේ තුරුල්ලේ ඉන්නම් දැලේ රෑ තබාලේ පින්දිම් කෝදෙන්නම් ආලේ මා Let's get my baby girl My baby girl ලාබයි අම්මේ අක්කේ නංගියේ දෙහෙලියේ ඕගොල්ලන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන්නා වූ දේ දැන් දේශීය නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය වෙලා හමාරයි හැමදාම නෑ ජීවිතයට එකයි ශක්ති සම්පන්නයෙන් 99යි ආරක්ෂාව 100%යි හොදන්න ඕනෙත් නෑ පොලිස් කරන්න තියෙන්නේ ඔව් ජීවිත කාලෙටම එකයි හැමදාම නෑ ගන්න මේක බර නැද්ද? නෝන බර දේවල් දරන්න බර එකක් එපැයි ගන්න ඒයි බල ඔක්කොම යන්න ඕනේ අනේ අපිට එන්න විදියක් නෑ මොකද අපිට හවස කිරිදානයක් හැඳි ගන්න තියෙනවා ඉතින් ඇඳි ගෑවෙනවා පොලිසියට ගියාම යන් එයි කෑ ගන්න එපා මූට කියා හෙල්ලෙන්න එපා එහෙම කළොත් පපුව කුඩු වෙන්න වෙඩි තියෙනවා පපුව දෙන්නේ ඔළුවේ නෙවෙයිනේ ගෑනිට එන්න කියනවා ගෑනිට එන්න කියනවා එන්න කියනවා ගෑනියු මරනවා නම් මාත් ගහනක් දෙන්න මූ මාර මනුස්සයෙක් නේ බා අපිට ගෑනිව මරන්න ඕනේ නෑ ඔය ගෑණි මගේ නිදහස නැති කරා මගේ තියෙන දේපොළ ඔක්කොම ටික අරගෙන දැන් මම වැඩකාරයෙක් ගන්නට දාලා තියෙන්නේ බැන්දට පස්සේ එහෙම වෙනවයි කියලා තමසු දැනගෙන හිටියේ නැද්ද බඳින්න කලින් හිටපු පත්තේනි අම්ම නෙවෙයි දැන් ඉන්නේ කාලි අම්ම වෙලා මොකෝ මෙච්චර ආසාවෙන් ඉඳින්නේ මේ ෆොටෝ එකේ ඉන්නේ සුදු මහත්තයාගේ දරුවෙක් වෙන්න බැරිද උඹට පිස්සුද බං එනම් පවුල ඒත් නෑ එනම් පවුලගේ නංගි මේකගේ පවුලට නංගිලා නැහැ බං එහෙනම් පවුලගේ අම්මා අම්මා ඔව් ලෝකෙම ඉන්න සුන්දර බිරිඳ මට ලබා දුන්නා කියලා පවුලගේ අම්මව ඉඹින්න බැරිද එහෙම නෑ මේ ඉඹින්නේ කවවද කියලා උඹ දන්නවද අමන්දා
මගේ අලුත්ම සින්දුව සරාගි මේක බලන්න ඕන නම් අනිවාර්යෙන්ම එළද බ්‍රා ෆිල්ම් එක බලන්න. ඕකේ. එළද බ්‍රා. සරාගි දේවස් නිගාවේ මේ විනාසේ කලේ මුම්බයි රති රඟුපා කලමාන සහනුම් තටාකේ එක් නිමේෂකින් සොරාගනින් මගේ ජීවිතේ මට ඉන්නේ අම්මා විතරයි. එයා තමයි මගේ ජීවිතේ. එයාට අසනීපයක් තියෙනවා. ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕන. ඒක නොකර එයාගේ ජීවිතේට මොනවා හරි වුණොත් පුතෙක් විදියට මට ජීවිත කාලෙම විඳ ඉන්න වෙයි. මෙන්න මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. මේ දිනවල කාන්තා උඩුකය යට ඇඳුම් විශාල වශයෙන් ඉඟවීමක් පිළිබඳව පැතිර යන රාවය සත්‍ය බව තහවුරු කරමින් ඒ විශාල අරුබුදයක් බවට පත් ඇතැයි වාර්තා වෙනවා. අද හවස අපේ හෝටලේ ලොකු විශාල කඩුවෙන්නක් අයියෝ මොනාද බා තමුසේ මේ වැඩේ හරියට නොකොළොත් තමුසේගේ ජොබ් එකත් ඉවරයි මගේ ජොබ් එකත් ඉවරයි. කොහොමද? මේ අහල පහල ටවුන් වල විතරක් නෙමෙයි මේ අහලකක් හතකවත් තියෙනවද කියහකො බ්‍රා එකක් ගන්න ඈ සේරම බ්‍රා ටික තියෙන මෙතන මේ බ්‍රා ආයෙත් සර් අපේ උඩුකය යට ඇඳුම් නැති වෙලා නැති වෙලා කිව්වේ හොරු වගේ අබෝ වෙලා ඕකේ හොරු බෝ වෙන්න බෑනේ නං උකුණු හරි මකුණු හරි වෙන්නේ නැති. ඕගොල්ලන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන්නා වූ දේ දැන් දේශීය නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය වෙලා හමාරයි. හොදන්න ඕනෙත් නෑ. හොදන්න ඕනේ පොලිස් කරන්න තියෙන්නේ. අල්ලපු ගෙදර නෝනට බබෙක් හම්බ. මගේ නෑ නෑ. ඒ මහත්තයා. සෙකිරි බොමු. කිරිබීපු කාලයක් මතකයි. මේ ගැනුම්කරුවෝ එන්නේ USA වලින් නන්නේ. නෑ ඇමරිකාවේ. හරි ඔය දියමන්තිය දැන් කොච්චර වටිනවද? අයදෝ මිලියන 5000. ක්ෂීර සාගරේ තදට කලබල හොයාගත් තද අමෘතේ රාලාමිලත් මේ පූජාවත්තියට අත ගහනවද? නෑ අපි අතගාන එකක් අතගාන්නේ පොලිසියේදීනේ. මං කවදාවත් දැකලා නැහැ පිරිමි අය ඕවා තෝරා. සර් සයිස් කොහොමද? සයිස් එක මේ නෑ ඒ කියන්නේ සයිස් එකක් නෑ. වල බැලුවා හම්බුනේ නෑ මැනිකේ ලකුණක් වත් හම්බුනේ නෑ. නැත්තම් මොකක්ද යකෝ උනේ? ආයි බොහෝ වේවා. මොකෝ මේ පැත්තේ? මේ අයිට ළමෙක් හම්බ වෙන්නේ. ඈ? මෙයාට? මෑනියෝ මම පිරිමි සතෙක්නේ. එහෙමද? එහෙනම් මේ අයිට හිතක් නැදීලා අඳන්නේ